සිහිනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ සත්සරණි මතීෂට බංගලාවට එන්න කියන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් සත්සරණි පොරොන්දු වුණා අනිවාර්යෙන්ම ක්‍රිස්ටිනාට මතීෂව මුණගස්සනවා කියලා. ඉතින් ඒකට සත්සරණි ජගත් එක්ක කතා කර ගන්නවා. ඉතින් ජගත් කියනවා අනිවාර්යෙන්ම සත්සරණි කතා කළොතින් මතීෂ බංගලාවට ඒවි. මොකද ජගත් කතා කළාට මතීෂ කීයටවත් බංගලාවට එන එකක් නැහැ. අනිත් එක ක්‍රිෂ්ණා එක්ක කතා කරන්නත් මතීෂ කැමැත්තක් නැතුව ඇති. ඉතින් ඒ හින්දා සත්සරණිට කියනවා සත්සරණිගේ ෆෝන් එකෙන් කතා කරන්න. එතකොට අනිවාර්යෙන් මතීෂ ෆෝන් එක ආන්සර් කරනවා වගේම එන්න කිව්වොත් ඒ පණිවිඩය පිළිගනීවි කියලා. ඉතින් කොහොම වුණත් සත්සරණි ජගත් එක්ක කතා කරගත්ත විදියටම මතීෂට කෝල් එකක් කරගන්නවා. ඇත්තටම මතීෂ බංගලාවට ගෙන ගන්නවා. ඉතින් ආරාධනාව පිළි අරගෙන මතීෂ කැමති වුණ එක ගැන බොහොම සතුටින් තමයි මේ වෙද්දි සත්සරණි ඉන්නේ. මොකද සත්සරණිගේ ප්‍රශ්නවලට මතීෂගෙන් උත්තර ගන්න පුළුවන් වෙන හින්දා. ඒ වගේම බැඳපු කෙනෙක් වෙලත් මේ විදියට යාට කරදර කරන එක ගැන බොහොම කනගාටුවෙන් තමයි ඉන්නේ. කොහොම වුණත් ජගත් ඉස්සරහදිම සත්සරණි මතීෂගෙන් අහනවා. ඒ වගේම ඒ වෙලාවේදී බංගලාවේ ක්‍රිස්ටිනාත් ඉන්නවා. කොහොම වුණත් ක්‍රිස්ටිනාව දැක්කට පස්සේ ජගත් බලාගෙන ඉඳිද්දිම මතීෂ ගොඩක් කලබල වෙනවා. ඉතින් ඒ වෙලාවේදී කියනවා සත්සරණි මැද්දට පැනලා මතීෂ ඇයි කලබල වුනේ? මේ ඔයාගේ කවුද? ඒ වගේම මට මේ විදියට කරදර කරන්නේ ඇයි කියලා මේ තරම් ප්‍රශ්න බංගලාවට හොඳටම වැඩි. බංගලාවේ ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. අපි තමයි හැම ප්‍රශ්නයක්ම මේ බංගලාවට අරගෙන ආවේ කියලා. ඒ වගේම ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ හැමදේම අතහැරලා ක්‍රිස්ටිනා එක්ක කතා බහ කරලා ප්‍රශ්නේ විසඳ ගන්න. මේක ඒකට හොඳ අවස්ථාවක්. මොකද ප්‍රශ්න ආවට පස්සේ පැනලා යන එකවත් හැංගෙන එකවත් පිරිමිකම නෙමේ කියලා. ඉතින් මේ කට්ටිය ඉස්සරහදී මතීෂට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. සෑහෙන්නම අසරණ වෙනවා. අනිත් එක සත්සරණි ඉදිරියේදී මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච එක ගැන කනගාටුව තියෙනවා හිතේ. ඒ වගේම ක්‍රිස්ටිනාගෙන් හැංගිලා හිටියට ක්‍රිස්ටිනා ඉදිරියටම එන්න සිද්ධ වුණ එක ගැන ලොකු පස්තැවීමක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ පොලිසියට විසඳ ගන්න යන්නම සිද්ධ වේවි. මොකද නැත්තම් මතීෂ මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරන්නේ නැති නිසා. ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් ක්‍රිස්ටිනා මතීෂයි පොලිසියේදී තමයි නැවත හමු වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් පොලිසිය උදව්වෙන් තමයි මතීෂව ක්‍රිස්ටිනාට අයිති කරගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි මේ දේ මේ විදියට සිද්ධ වෙන එක ගැන සත්සරණිට ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.